අදින් 21 වසරකට පෙර එනම් 2004 දෙසැම්බර් 26 මෙරට ඉතිහාසයේ සදාතනික ශෝකාන්තයක පරිචයක් ලියවුණු අඳුරුතම දිනයක් විය. එදින නත්තලට පසුදින වීමත් උදුව පොර පසළොස්වක පොහොය දිනයත් වීම හේතුවෙන් මෙරට වැසියන් විවේකී සුවයෙන් තම ජීවිතය ගත කරමින් සිටියා. ඇතමුන් පොහොය වෙනුවෙන් වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන්නට වුණා. තවත් පිරිසක් නත්තල වෙනුවෙන් තමන්ගේ නෑදෑ හිතමිතුරන් මුණ ගැසෙන්නට තෑගි භෝග පිරිවරා ගන්නට මෙන්ම විනෝද ගමන් වලද නිරත වන්නට විය. නමුත් ගත වූයේ නිමේෂයකි. එදින උදැසන 9:30ට බටහිර සුමාත්‍රාවේ රික්ටර් මාපකයේ ඒකක 9.1ක ප්‍රබල භූකම්පනයක් ඇතිවිය. භූකම්පනය ඇති වී මිනිත්තු 30කටත් අඩු කාලයකදී ඇතිවන ඒ උදම් සුනාමි රළ පහර උතුරු සුමාත්‍රා සහ ඉන්දියාවේ නිකෝබාර් දූපත් ආක්‍රමණය කරන්නට විය. ඉන්පසුව පැය 2ක් ගතවීමටත් පෙර ඒ දැවැන්ත සුනාමි රළ පහර නැගෙනහිර වෙරළ තීරය ආක්‍රමණය කරමින් මෙරට දකුණු වෙරළ තීරය දක්වා සමස්ත වෙරළ තීරය ආක්‍රමණය කළා. එදා විහාර මහා දේවයගේ පුරාවෘතයෙන් මෙරට මුහුද ගොඩගැලීම සම්බන්ධයෙන් ඉතිහාස කතා පමණක් අසා සිටි අපේ ශ්‍රී ලාංකිකයන් එදින බිහිසුණු සුනාමියේ අමිහිරිම අත්දැකීම පළමු වරට විඳින්නට විය. එදින ඇති වූ දැවැන්ත සුනාමි රළ පහර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට කඩා වැදුනේ ජීවිත දේපල රැසක් මහා සයුර මැද සදහටම සඟවාලමින් වීම නොරහසක්. 2004 සුනාමිය හේතුවෙන් මෙරට 35000කට අධික පිරිසකට ජීවිත අහිමි වූ අතර 5000කට අධික පිරිසක් අදටත් අතුරුදන්ව ඇත. සුනාමිය හේතුවෙන් සුමාත්‍රා කලාපයේ ශ්‍රී ලංකාවේද ඇතුළුව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 2,30,000ක් පමණ විය. මෙරට සුනාමි ව්‍යසනයේ දවන්තම ඛේදවාචකයේ ලෙස සැලකෙන්නේ පැරෑලිය දුම්රිය අනතුරයි. ඉන් දුම්රියේ ගමන්ගත් මගින් 2000කට අධික පිරිසකට තම ජීවිතය අහිමි වී තිබුණා. මේ දරුණු ශෝකාන්තය මෙරට ඉතිහාසය තුළ අදටත් ජීවමාන සෝසුසුම් සමුදායක් ඉතිරි කර තිබෙනවා. අදටත් සුනාමිය හේතුවෙන් අතුරුදන් වූ තම දෙමාපියන් සොයන දූ දරුවන්, තමන්ගේ දරුවන් සොයන දෙමාපියන් අදටත් මහසයුර දෙස බලමින් තම ආදරණීයන් සිහිගන්වන බොහෝ දෙනා ඒ ශෝකාන්තයේ සදාතනික ජීවමාන සාක්ෂි වී හමාරයි. මෙවන් ව්‍යසනයක් යළිත් කිසිදු දාක මෙරටට නොවේවා. අපගේ එකම පැතුම වන්නේද එයයි.